දැන් ඔයා මේ දකින්නේ මුළු ලෝකයේ පුරාවටම පොප් රජු ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින් වුණු මයිකල් ජැක්සන්ගේ අద్භූත ජීවන කතාව. මයිකල් ජෝෂප් ජැක්සන් එහෙම නැත්නම් මයිකල් ජැක්සන් 1958 අගෝස්තු 29 වෙනිදා තමයි මෙයා මේ ලෝකෙට බිහි වෙන්නේ. කළු ජාතිකයෙක් විදිහට ඉපදෙන මෙයාගේ තියෙන සහජ හැකියාවන් නිසාම තරුණ වියට පත් වෙද්දී මුළු ලෝකයේම දන්න දක්ෂ ගායන ශිල්පියෙක් බවට පත් වෙනවා. මයිකල් ජැක්සන්ගේ පවුල් පසුබිමත් සංගීතය හා ඉතා තදින් බැඳී පැවතුණා. මෙයා ලෝපුරා ජනප්‍රිය වෙන්න බලපාපු විවිධ හේතු රාශියක් තිබ්බා. අන්න ඒ කරුණු අතරින් මයිකල් ජැක්සන්ට විතරක් ආවේනික වුණු නර්තන ශෛලියක් වුණු මූන් වෝල්ක් කියන නර්තන ශෛලිය විශේෂ තැනක් ගත්තා. මයිකල් ජැක්සන් ලොව පුරාම අතිශය ජනප්‍රියත්වයට පත්වුණු නිසා මොහුට ඇත්තරම පෞද්ගලික ජීවිතයක් තිබිලා නැහැ. මොහු මෙන්න මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදීම අනස්සල්ල ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කොහොම නමුත් අවුරුදු 50ක් වයස ඇති මයිකල් ජැක්සන් 2009 ජුනි 25 වෙනිදා මේ ලොව හැර යනවා. ඇත්තටම අභිරහස පටන් ගන්නේ මෙන්න මෙයාගේ මරණයෙන් පස්සේ. මයිකල් ජැක්සන් මිය යාමත් සමගම අවුරුදු කිහිපයකට පස්සේ සුවිශේෂී සිද්ධීන් ගණනක් වාර්තා වුණා. ගොඩක් අය ප්‍රකාශ කරලා තිබ්බා මයිකල් ජැක්සන්ගේ රූපයට සමාන රූපයක් Taman දැක තිබුණු බව. ඒ කොහොම නමුත් ඔවුන්ට ඒ බව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණ නැහැ. ඒ කොහොම නමුත් 2011 දී මයිකල් ජැක්සන් ඇත්තරම ජීවත් වෙනවා කියලා පිළිගන්න පුළුවන් වීඩියෝ සාක්ෂියක් අන්තර්ජාලයට කවුරු හරි කෙනෙක් විසින් මුදා හැරලා තිබ්බා. ඒ වීඩියෝ එකේ තිබ්බේ මෙන්න මේ වගේ දෙයක්. පැරිසියේ වැඩි ප්‍රසිද්ධ නැති පාරක යාළුවන් 3 දෙනෙක් ගමන් කරමින් ඉන්නවා. ඔවුන් හදිසියෙම දකිනවා මයිකල් ජැක්සන්ගේ රූපයට සමාන රුවක් සහිත පුද්ගලයෙක් ඉදිරියට ඇවිදගෙන එනවා. ඒ නිකන්ම නෙවෙයි. ඔහුගේ ආරක්ෂකයිනුත් සමග. කොහොම නමුත් ඔහුගේ ආරක්ෂකයින් මොවුන් දුටු විගසම මොවුන් පසුපස හඹා එන ආකාරයක් තමයි මේ වීඩියෝ එකේ අවසානයේට සටහන් වෙලා තියෙන්නේ. දැන් ඔයා බලන්න යන්නේ අන්න ඒ විදිහට පැරිසියේ පාරකදී හමු වුණු අద్భుත මිනිසාගේ අදටත් හරියට විශ්ලේෂණය කරගන්නට බැරි වුණු වීඩියෝ එක. Oh non, Kini, arrête ton téléphone, s'il te plaît, il continue à filmer. Arrête! Vas-y, arrête, s'il te plaît. Bah, regarde la tour Eiffel au milieu. Allez, là, au lieu de c'est bon, filmer. regarde la tour Eiffel. Filme un truc français, en vrai. Bon, on s'en fout, c'est moche. Ouais, c'est ça. Ah, tu veux dire qu'on est beau, hein. Ah ouais. Ah, c'est clair. Ah ouais. On traverse. Eh, je te jure, si tu coupes pas la vidéo... Oh non, je vais te casser ta cam, c'est... Oh non. Non, mais c'est clair, t'es face. Oh non, mais non. Non, mais t'es Bah, face. si. Mais non. Si tu- Non, mais Mais non, T'as mais entendu ce que j'ai dit t'as pas le choix, t'es face, Eh. c'est tout. Eh, mais il y a... C'est qui, ça Ah, mais... Ah, mais il y a Michael Jackson. Non, non, il est mort, lui. Non, Mais non, regarde, mais c'est lui. Attends, Viens, 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 viens. viens. අදටත් හරියට විග්‍රහ කරන්න බැරි වුණු අනිත් වීඩියෝ එක තමයි දැන් ඔයා මේ බලන්න යන්නේ. මයිකල් ජැක්සන් මිය ගිහින් වසර කිහිපයකට පස්සේ ලෝක ප්‍රසිද්ධ CNN කියන රූපවාහිනී නාලිකාවේ යනවා මයිකල් ජැක්සන් මිය යන විට හිටපු ගෙදරට. CNN එකකින් මයිකල් ජැක්සන්ගේ ගෙදරට යන්නේ සජීවී වැඩසටහනක් සඳහා අදාළ රූපරාමු ගන්න. ඒ කියන්නේ මෙන්න මේ දර්ශන ඒ දවස්වල CNN එකේ සජීවීව විකාශනය වෙලා තියෙනවා. මෙතන තියෙන අద్භූතම දේ දන්නවද? අපිට හරියටම නිශ්චිතව කියන්නට බැරි වුණු දෙයක් මෙන්න මේ රූපරාමු අතරේ අපිට පේනවා. හොඳට බලන්න ඔයාටත් මේක පේනවද කියලා. All right, Larry, we're inside Michael Jackson's bedroom suite with Miko Brando, our tour guide here, and you're looking at the doors, and you can see the locks on the doors. Miko, privacy was key in this room, obviously. Yeah, he liked his privacy. When the doors were open, you know, it was okay, but when he locked, he wanted his privacy. He had his privacy. This is one of the bathrooms. එතකොට අපි ඒ දැක්කේ මයිකල් ජැක්සන්ගේ මියගේ ආත්මයද? එහෙමත් නැත්නම් සිදුවුණු අතිශය ජනප්‍රියත්වය නිසාම මෙයා කොහේ හරි සැඟවිලා ජීවත් වෙනවද? අපිට මේ වීඩියෝ ඇත්ත කියලා පිළිගන්න පුළුවන් එක සාක්ෂියක් තමයි මේ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ 2010-2011 කාලේ. ඒ කියන්නේ ඒ කාලේ අද වගේ AI තාක්ෂණය දියුණු නැහැ. ඒතකොට අපිට හිතන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ වීඩියෝ ෆුටේජ්
ඒ කියන්නේ මේ වීඩියෝස් ඇත්ත කියන එක. එතකොට ඇත්තටම මයිකල් ජැක්සන් මැරිලාද? එහෙම නැත්නම් එයා කොහේ හරි ජීවත් වෙනවද? ඉතින් ඔයා මොකද්ද හිතන්නේ මේ ගැන? යටින් කමෙන්ට් කරන් යන්න.